කොහොමද ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන්නේ තවත් එක සතිය දවසක්. ඉතින් පුතා නැගිටින්න කලින් උදේ වරුවේ මට තියෙන වැඩ ටික මම ටක්කාලා ඉවර කරගත්තා. ඊට පස්සේ බබාට කන්න ස්පැගටි එකක් හදාගත්තා චිකන් දාලා ටිකක් සැරාඩුවට. ඊට පස්සේ බබාට උදේ කෑම එක කන්න දීලා එයා කනකම් මම රෙදි ටිකක් තිබිලා ඒ ටිකත් හොදලා ඉවර කරගත්තා. ඉතින් අපි හැමෝටම තියෙනවා එක දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම කරලා ඉවර කරගන්න ඕනේ වැඩ කොටසක්. ඉතින් අපි ඒ කරන්න ඕනේ වැඩ ටික සමහරක් වෙලාවල් වලට ඉගෙන ගන්න කෙනෙක් නම් පාඩම් වැඩ වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන කෙනෙක් නම් ඒ ඔෆිස් එකේ වැඩ වෙන්න පුළුවන්. එතකොට ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ වැඩ වෙන්න පුළුවන්. හැබැයි කොහොම නමුත් අපිට ඒ දවස් ඇතුළත ඒ අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ ටික ආසාවෙන් කරන්න පුරුදු වුණාම, ඒ කියන්නේ ප්ලෑන් එකක් ඇතුව ආසාවෙන් දවස් ප්ලෑන් කරලා කරන්න පුරුදු වුණාම අපිට ස්ට්‍රෙස් වෙන්නේ නැතුව කැමැත්තකින් ඒ වැඩ ටික කරලා ඉවරයක් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් බබා එක්ක දවස ගෙවන විදිහ ප්ලෑන් කරනවා. හැමතිස්සෙම අපි ඒ ප්ලෑන් කරන විදිහටම අපිට දවස ගෙවා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. නමුත් මම බබාට බ්‍රෙක්ෆාස්ට් එකට හදන දේ, ලන්ච් එකට හදන දේ, එතකොට බබාගේ ස්නැක් එකට මෙන්න මේ දේවල් හදනවා කියලා කලින් දවසේ ඉඳන්ම ප්ලෑන් කරගෙන තියාගන්නවා. ඒ වගේම බබත් එක්ක හැම උදේ වරුවකම මම බබා තාම නර්සරි යන්නේ නැති නිසා පොඩි ඇක්ටිවිටි එකක් කරනවා. ඉතින් අද මෙන්න මේ විදිහට බබා එක්ක කරපු ඇක්ටිවිටි එක තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා පුංචි බබෙක් වෙනුවෙන්, විශේෂයෙන්ම අවුරුදු 5ට වඩා අඩු බබෙක් වෙනුවෙන් අපි ලොකු කාලයක් වෙන් කරන්න ඕනි කියලා. අපි ඒ බබාට අරන් දෙන ඇඳුම් පැළඳුම්, එතකොට අපි ආට ටොයිස් අරන් දෙනවා. ඒ හැම දෙයකටම වඩා මං හිතනවා අපි බබාලත් එක්ක එකට ගත කරන කාලේ ගොඩක් වැදගත් කියලා. ඉතින් මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් වලින් බබාලට පුළුවන් කලර්ස් ඉගෙන ගන්න, එතකොට ෂේප්ස් ඉගෙන ගන්න. ඒ වගේම තමයි එක තැන ඉඳන් මෙන්න මේ විදිහට වැඩක් කරද්දී ඉවසීමේ එක තැනකට වෙලා ඉන්න බබාලා ඉගෙන ගන්නවා. මේ ඉතින් දවල් 10 මාර්ච් 11ට විතර මට තිබුණ චූටි වැඩ වගේකට එළියට යන්න. ඉතින් මං අද එළියට ගියේ බබායි බබාගේ සෙරේ පුංචි එක්ක. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මායි බබායි බබාගේ සෙරේ පුංචි තුන්දෙනාව පොඩි කොෆි ඩේට් එකක්.
මම සාමාන්‍යයෙන් ගෙදර බඩු ගන්න එතකොට ඒ වගේ වැඩවලට නම් බබාව අම්මත් එක්ක තියලා මං ටක් ගාලා ගිහින් ඒ වැඩ ටික කරගෙන එනවා. හැබැයි බබාව එක්කගෙන යන්න පුළුවන් කියලා මට හිතන ගමන් තියෙනවනේ. මං ඒ ගමන් වලට අනිවාර්යයෙන්ම බබාව එක්කගෙන යනවා. ඉතින් අපි මෙතන පැය එකමාරක් විතර කාලය ගත කරා. මායි බබාගේ සෙරෙප්පුෂි ෆොටෝස් ගත්ත බබාගේ. මම සාමාන්‍යයෙන් ෆොටෝස් වීඩියෝස් ටිකක් වැඩිපුර ගන්න කැමතියි. මොකද මම හිතනවා කවදා හරි දවසක අපිට ලස්සන මතක විදිහට ඉතුරු වෙන්නේ ඒ ගත්ත ෆොටෝස් වීඩියෝස් කියලා. ඉතින් බබාගේ උනත් මම සෑහෙන ෆොටෝස් අරගෙන ඇල්බම්ස් වලට දාගෙන ඉන්නවා. දැන් ඇල්බම්ස් 3ක් විතර තියෙනවා බබාගේ ෆොටෝස් වලින් තිබුණේ. ඉතින් අපි එන ගමන් ගෙදරට ඕනි කරන බඩු ටිකකුත් අරගෙන තමා ගෙදර ආවේ. ඉතින් ওই විදිහට තමා අපි දෙන්නගේ ලස්සන උදේවරුවක් කියුනේ. එහෙනම් අතට ගිහින් එන්නම්.